ආයිත් මනුස්ස ජීවිතයක් ඔබට ලැබෙන්නේ. ආයිත් සැරයක් තිරිසන් ලෝකයකට යන්න වුණොත් මගේ ආනන්ද සේනාසන ඉන්නවා දැන් ආයිත් බලු පැටියෙක් පිටේ තුවාලයක් දාලා පිටෙන් බැලුවාම බඩ පේනවා පිට උඩින්. පණුව කුට්ටි පිටෙන් එළියට එන්නේ. පින්වත්නි රෑ 30 කෙන්දිරි ගාන කෙන්දිරි ගෑම තාමත් කන් වල රැව් පිළි රැව් දෙනවා. එයාගේ අනාගතය මන් දන්නවා. තවත් ටික දවසකින් කටින් ලේයි සෙමයි කෙලයි ඔක්කොම දාලා කොයි හරි කුණු වෙලා යයි. කරන්න දෙයක් නැහැ. තිරිසන් ජීවිතේ හැටි යන්න අර පුල්මුඩේ පැත්තට හරක් මරනවා පින්වත්නි අත් දෙකයි කකුල් දෙකයි ගෙට ගහලා පළවෙනි කුළු ගෙඩි පාර ඔලුවට ගහනවා. බිමට ඇදගෙන වැටුණාට පස්සේ දෙපැත්තෙන් කියතක් අරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් කපලා තමයි ඒ හරකව මරන්නේ. ඔබ නිකන් හිතන්න කියක් පටියක් කරන් මේ සුලංගිල්ල කියන චූටි තැන කැපුවොත් අපිට කොච්චර රිදෙයිද? අර ලොකු බෙල්ල ලොකු කියතකින් දෙන්නෙක් කපනකොට සමහරු කිනිස්සෙන් හරකගේ බෙල්ල කපලා ලේ ටික ඔක්කොම ගිහිල්ලා හරක මැරිලා වැටෙනකන් බලන් ඉඳලා මස් කපනවා. ඌර මරනකොට පොළු වරගෙන ඉද්දි මෙන්නකන් ගහලා කකුල් අතපය ඉද්දි මෙන්නකන් ගහලා ගුටි කාලා මැරෙනකන් තිරසන් ජීවිත ගත කරන්න වෙයි. පාර මැද්දේ යනකොට සමහර බල්ලෝ බලල්ලු මොනරු හැප්පිලා ඉන්නවා කෑලි අඹරිලා ගිහිල්ලා. ඇස් කංගා කං කටවල් ගා. එහෙම ජීවිතයක් ඔබට ලැබෙයි. මේ භයානක සසරට වැටෙන්නද ඔබ මේ යන්නේ? තිරිසන් ජීවිතය ඔහමයි. പ്രേත ජීවිතේ පින්වත්නි ඔබ නිකන් හිතන්න ඔබට වතුර 30ක් ඇවිල්ලා ඒ වතුර 30 ඉවර කරගන්න වතුර බොන්න බැරි වුණොත් කොච්චර පීඩාවක්ද? අවුරුද්දක් දෙකක් 3ක් 4ක් ඉන්න වුණොත් තිරිසන් പ്രേත ලෝකේ പ്രേත සත්වයෝ කල්ප ගණන් කකුසඳ ශාසනෙත් പ്രേතයෝ කොණාගමන බුද්ධ ශාසනෙත් പ്രേතයෝ කශ්‍යප බුද්ධ ශාසනෙත් പ്രേතයෝ වෙලා ගෞතම බුද්ධ ශාසනෙත් പ്രേතයෝම වෙලා තවමත් මේ බණ ටිකත් ඇහෙන ගමන් සමහරක් විට ඉන්නවා නම් പ്രേතයෝ වෙලාම ජීවිත ලැබපු പ്രേතයෝ ඉන්නවා. ජීවිත කාලෙම වතුර තිබහනි වෙන්නේ නැහැ. බොන්න කියලා ගංගානම් නදියට පහත් වෙනකොට කර්මයේ විපාකයේ කොච්චරද කියනවනම් ගංගානම් නදිය හිඳිලා යනවා කියනවා. කෙල ටිකක් හොටු ටිකක් මිනිස්සෙක් ගහනකම් බලන් ඉඳලා ගහපු කෙල ටික කන්න පාත් වෙනකොට කෙල ටික කර්මාණු රූපීව හිඳිලා යනවා. ඒ වගේ ජීවිතයක් ඔබට ලැබුණොත් අසුරෙක් වෙලා ඉපදුණා. මේ චූටි බඩ පුරවන්න මෙච්චර ලොකු කටක් ලැබිලත් වේල් 3-4ක් කන අපි අසුරෙක් කියන්නේ ගව් ගානක් බඩ තියෙන කෙනෙක්. කන්න තියෙන ඉන්දිකටු මලක් වගේ පුංචි කටක්. ඒ වගේ කටකින් අර වගේ බඩක් පුරවන්න කොච්චර කන්නද? සංසාර ජීවිතේ දුක් විඳින්න වෙයි. පුත්තා මත්ති ධන පුත්තු නෑ දාට දරුවෝ නෑ දාට මේ ඔක්කොම අපි තනියෙන් යන සසර ගමනක්. තනියෙන් දුක් සැප විඳින්න තියෙන සසර ගමනක්. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කර්මය විතරයි ඥාතිය කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. කර්මය විතරයි කිසිම කෙනෙක් නෑ මගේ පින්වත්නි. තනියම මේ ජීවිතේ විඳින්න උනොත් තිරසන් නිරය ගැන සිහිපත් කරනම තමේනං බික්කවේ දේවදූත සූත්‍රයේ තාම තදින් මගේ හිතට වැදිච්ච වචනයක්. තමේනං බික්කවේ නිරය පාලා පුන මහා නිරේ පක්කිපන්ති. මහණෙනි කුඩා නිරේ පැහෙන නිරිසත්වයාව පුන නැවත මහා නිරේ පක්කිපන්ති. මහා නිරයට ගිහිල්ලා දානවා. ගිනි දැල් වලින් ලෝදිය කකා කල්ප ගානක් ජීවත් වෙන්න වුණොත් කවුද පිළිසරණ? කෝ පිහිටක් මේ අවස්ථාවෙන්. තව වැඩි කාලයක් නැහැ. තව ටික කාලයයි. මේ කාලයෙන් ප්‍රයෝජනෙ අරගෙන මේකෙන් මිදලා යන්න. මේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ පාරමී පුරාගෙන ඇවිල්ලා අපි වෙනුවෙන් ශේෂය කරපු ධර්මයේ මටත් තව පරිමායුෂ ගත්තොත් අවුරුදු 30ක් විතර තියෙන්නේ. ඔබට එච්චරවත් නැහැ කියලා මට පේනවා. ඔබ ගණන් හදලා බලන්න. අවුරුදු 10ක් ජීවත් වුණොත් දවස් 3600යි ජීවත් වෙන්න වෙන්නේ. අවුරුදු 20ක් ජීවත් වුණොත් දවස් 7200යි. ඔබට තව අවුරුදු 20ක් නම් නැහැ. ඒ කියන්නේ තවත් ඔබට අවුරුදු දවස් 7200ක් ජීවත් වෙන්න නැහැ. ඔබ දවසට එකපාර ගානේ නෑවොත් තව ඔබට නාන්න වෙන්නේ 7200 වාරයක් විතරයි. ඔබ කෑවොත් දවසට වේල් 2 ගානේ ඔබට කන්න වෙන්නේ බත් වේල් 14400ක් විතරයි. බත් එකක් 14000ක් කන්නයි තව ඔය මහන්සි වෙන්න යන්නේ. පින්වත්නි මේ සසර යන්නවත් ඉන්නවත් හුරතල් වෙන්නවත් හොඳ තැනක් නෙමෙයි. කරුණා කරලා මේකෙන් ඈතර වෙලා යන්න.